ඔයාලා තවමත් කොස් ගෙනාවාම කොස් උයලා කොස් විඩි විසි කරනවද? එහෙනම් අද මම අරන් ආව මේ වීඩියෝ එක ඔයාලට. ඔයාලා මෙච්චර කාලයක් විසි කරපු කොස් විඩි මෙච්චර රසට හදන්න පුළුවන් කියලා ඔයාලා දැනන් හිටියේ නෑ නේද? එහෙනම් එන්නකෝ මාත් එක්ක මේ රසම රස බැදුම හදන්න. මේ බැදුම හදාගන්න කොස් ඇට ඒ වගේම තමා හොඳට හොදලා තෙතමන ඉවත් කරගත්ත කොස් විඩි, තක්කාලි, අමු මිරිස්, කරපිංචා, ලූණු, සුදු ලූණු මම පාවිච්චි කරලා තියෙනවා. මුලින්ම මම කොස් ඇට ටික වගේම කොස් විඩි ටිකත් හොඳින් බෙද ගන්නවා. ඉතින් මේ අතරතුරේදී මම ඔයාලට ආදරණීය මතක් කිරීමක් කරන්නම්. ඉතින් ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe button එක click කරන්න කියලා මං ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝ එකට like කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් කොස් ඇට සහ කොස් විඩි ටික බෙදගත්තට පස්සේ මම මේ වගේ භාජනයක් ලිපේ තියලා ලිපේ ගින්දර අඩු කරලා තෙල් ඒ වගේම තමයි සුදු ලුණු කරපිංචා දාගන්නවා. සුදු ලූණු සහ කරපිංචා තෙම්පරාදු වුණාට පස්සේ මම මේකට ලූණු ගෙඩියක ප්‍රමාණයක් ඒ වගේම තමයි අමු මිරිස් අවසානයේට තක්කාලි දාලා හොඳින් තෙම්පරාදු කරගන්නවා. මේ ටික හොඳින් තෙම්පරාදු කරගත්තට පස්සේ කෑලි මිරිස් ඒ වගේම තමයි රස පදමට ලුණු මම එකතු කරගන්නවා. ඉතින් අවසානයේ මම කලින් බෙදගත්තු කොස් ඇට සහ කොස් විඩි ටික දාගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා. ඉතින් ඔන්න මම කොස් විඩි බෙදුම හදාගෙන ඉවරයි. අද මම කොස් උයලා, කුකුල් මස් උයලා, ඒ වගේම කොස් විඩි බෙදුමත් එක්ක මගේ දවල් කෑම ලෑස්ති කරගත්තා. අමතක කරන්න එපා මේක try කරන්න ඕන රෙසිපි එකක්. එහෙනම් ආයෙත් රස රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. හරියප් කිචන් සමග දිගටම රැඳී සිටින්න.